ලස්සනයි. දරුවෝ එකතු වෙලා තමයි මේ පාසලේ මේ නත්තල් ගහ සරසලා තියෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම වැඩිහිටියන් වුණාම පුළුවන් තරම් බලන්න ඕනේ හැම දෙයක්ම දරුවන්ට කොහොමද ක්‍රියාකාරකමක් වශයෙන් කරන්න කියලා. දැන් නත්තල් ගහ කියන්නේ ලොකු ක්‍රියාකාරකමක්. දරුවෝ ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක් මේ ඩ්‍රම් එක එල්ලනවා, එක්කෙනෙක් මේ ස්ට්‍රෑන්ඩ්ස් දානවා, තව එක්කෙනෙක් මේ ලයිට් වැල් ටික අමුණනවා, තව එක්කෙනෙක් ඒ ලයිට් වැල් ටික ෆික්ස් කරන්න යනවා. ඉතින් මෙතන කොච්චර කෝඩිනේෂන් කොච්චර කෝපරේෂන් එකක් තියෙන්න ඕනද? ඉතින් අපි මොන ආගමේ වුණත් නත්තල් ගහක් අපිට හදන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නත්තල් දවස්වල අනිවාර්යෙන් දරුවෝ ටික ලං කරගෙන ආදරේ ලස්සන නත්තල් ගහක් හදන්න අනිවාර්යෙන් මම දන්නවා දරුවෝ තමන්ගේ නිර්මාණශීලීත්වයෙන් ලොකු වැඩක් නත්තල් ගහක් සරසන එකෙන් ඉගෙන ගන්නවා සහ අපිට ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් පේනවා. අනිවාර්යෙන් මේ නත්තල් දවස්වල එකතු වෙලා නත්තල් ගහක් හදන්න. අපි හැමතිස්සෙම දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාවක් සලස්වන්න ඕනේ. විනෝදයෙන් ඉගෙන ගද්දී දරුවන්ගේ කැපැසිටි එක ගොඩාක් වර්ධනය වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ නත්තල් දවස්වල එක්කම එකතු වෙලා නත්තල් ගහක් හදන්න.